වෙද මහත්තයා අපි මේ ස්නායු පද්ධතිය දැන් අපි කියමුකෝ දරුවෙක්ගේ ස්නායු හරි වැඩිහිටියෙක්ගේ ස්නායු දුර්වල වුණාම අපිට මොනවද තියෙන ප්‍රතිකර්ම දැන් ඔබ අපි ගිය පාර වැඩසටහනෙන් කතා කරා ස්නායු පොඩ්ඩක් දුර්වලවම පොඩි අද්භේත වගේ තියෙනවා කතා කරා ඒ කියන්නේ ක්ෂණික සුවයක් ගන්න. මේවට මේකට ස්ථිරසාර විසඳුම් මොන හරි තියනවද මේ මේවට ස්ථිරසාර විසඳුම් තියෙනවා. නමුත් ඉන් එහාට ගියත් මේක සනීප කරන්න පුළුවන්. මොකද දුරට ආහාර රටාවල් වලින් පලා වර්ග, මැල්ලුම් වර්ග කියන්නේ වෙනත් ඔය මස් මාංශ ආදී ගොඩාක් දේවල් තියෙනවා මේවට. නැතෙන් ගියාම බෙහෙත් වර්ග, කොළ වර්ග, කැඳ වර්ග මෙවැනි දේවල් වලුත් මේ ස්නායු පද්ධතිය දියුණු වෙනවා. යම් ආකාරයකින් සහ මනස එක්තැන් කිරීමේ ක්‍රියාවලිය තියෙනවා අපේ පුරාණ වෛද්‍ය වෘත්තියේ. ඉතින් ඒ වගේනුත් පුළුවන්. ගොඩාක් දුරට එවැනි මානසික ස්නායු පද්ධතිය දුර්වල වෙච්ච අය ගොඩාක් අපි සනීප කරලා තියෙනවා. බොහෝ දෙනෙක්ගේ සුව තත්වයට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට.